ලංකාවේ සීතල හරිත කඳු දෙකක් අතරින් ඉහළ අහස පියෑඹීමේ හැකියාවක් තියෙනවා නම් ඒක කොච්චර නැවුම් අත්දැකීමක් වෙයිද? නුදුරේදීම අපි හැමෝට මේ නැවුම් අත්දැකීම ලංකාව තුලදීම ලබා ගැනීමේ හැකියාවක් නිර්මාණය වෙමින් පවතිනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි දකුණු ආසියාවේ දිගම කේබල් කාර් ව්‍යාපෘතිය ලංකාවේ නිර්මාණය වීම. ඒ වගේම ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියද මේ වීම ඉතාමත් සුවිශේෂීත්වයකි. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න රැඳෙන්න වීඩියෝවේ අවසානයේදී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයට ආසන්නව විශාල කඳු මුදුනක පිහිටි දැවැන්ත සංචාරක ආකර්ෂණයක් හිමි අම්බුලුවාව කියන්නේ අපි හැමෝම දන්න බහුආගමික ස්ථානයක්. මෙම ස්ථානයේ තව තවත් විදේශීය මෙන්ම දේශීය සංචාරකින්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් අම්බුලුවාවේ අති දැවැන්ත කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය තමයි දකුණු ආසියාවේ තියෙන දිගම කේබල් කාර් ව්‍යාපෘතිය මෙහෙයවීම. ඒ වගේම මෙම ව්‍යාපෘතිය ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියද බවට පත්වෙනවා. මෙම ව්‍යාපෘතිය ඇති අනෙක් ප්‍රධානම සුවිශේෂීත්වය තමයි ආධාරක කණු නොමැතිව කඳු දෙකක් අතර කිලෝමීටරයකට වඩා වැඩි දුරක් කේබල් ආධාරයෙන් පමණක් ගමන් කරවීම. අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණ මධ්‍යස්ථානයේ අතර ගම්පොළ අම්බුලුවාව කන්ද මුදුන දක්වා සහ එතැන් සිට අම්බුලුවාව ගොවිජන කුළුණ දක්වා කිලෝමීටර් 1.8ක දුරක් ආවරණය කෙරෙන මෙම ව්‍යාපෘතිය චීන මෙන්ම ඇමරිකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකාව සහ චීනය යන රටවල් වල සමාගම් දෙකක් සම්බන්ධව කටයුතු කරන අතර මෙහි ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් බවට වාර්තා වේ. අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සහ අම්බුලුවාව ජෛව විවිධත්ව ආයතනයේ කිවිසුම් අත්සන් කර මූල්‍ය හා නීතිමය අවස්ථා සම්පූර්ණ කරගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් සමාගම හරහා ලබා ගනී. මෙම ප්‍රදේශය සංචාරකයන්ට තෝතැන්නක් වීමත් අම්බුලුවාවේ කඳු අතර පවතින භූගෝලීය පිහිටීමත් හේතුවෙන් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මෙම ප්‍රදේශයම ඉදිකිරීමට ප්‍රධාන හේතුවයි. ගම්පොළ දුම්රිය ස්ථානයේ සිට කඳු කිහිපයක් පසු කර අම්බුලුවාව කඳු මුදුන යා කරමින් ඉදිකරන මෙම ව්‍යාපෘතියේ මූලික අධීරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් ඇස්තමේන්තු කර තිබේ. මෙම ගමන සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 3500කටත් වඩා හෙළින් වන අතර මගීන්ගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් සුළං සංවේදක හදිසි තිරංග පද්ධති විදුලි ජනන යන්ත්‍ර හා විවිධ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කේබල් කාර් නිර්මාණය කරයි. මෙම ව්‍යාපෘතිය අධීර දෙකකින් සමන්විත වන අතර පළවන අධීර ලෙස අම්බුලුවාව කුළුණ සිට අම්බුලුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අතර කිලෝමීටර් 1.8ක දුරත් දෙවන අධීර ලෙස ගම්පොළ දුම්රිය ස්ථානය වෙත කේබල් කාර් මාර්ගය දීර්ඝ කිරීමටත් අපේක්ෂා කරයි. මෙහි ආරම්භක සැලසුම 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ සිදු කර ඇති අතර මෙය හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ සිහිනයකි. ආයෝජන කිවිසුම 2019 වසරේදී ආයෝජන මණ්ඩලය සමග අත්සන් කර තිබේ. මෙහි ඉදිකිරීම ආරම්භය 2023 වසරේදී සිදු කර ඇති අතර පාරිසරික බලපෑම් හේතුවෙන් මෙය විටින් විට නතර විය. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය හේතුවෙන් ජෛව විවිධත්ව බහුල මෙම ප්‍රදේශය අංශක 360ක වපසරයකින් ඉහළ අහසේ සිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ රැසක් ගෙන එන බවට ඇස්තමේන්තු කර තිබේ. මෙහි මූලික අරමුණ විදේශීය විනිමය ළඟා කර ගැනීම වුවද දේශීය සංචාරකයින්ටද විවෘතව පවතී. මහනුවර යන විදේශීය සංචාරකයින් බහුල කලාපයක් වන අතර එමගින් ඍජුවම විදේශීය විනිමය ඉපයීම මෙහි අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඍජු හා වක්‍ර රැකියා රැසක් බිහිවන අතර එම ප්‍රදේශයේ හෝටල් ක්ෂේත්‍රයේද දියුණු වේ යයි අපේක්ෂා කරයි. ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට දේශීය මෙන්ම විදේශිකයන්ගේ ආයෝජන අවස්ථා කෙරෙහි උනන්දුව වැඩි වේ යයි අපේක්ෂා කෙරේ.
ඒ වගේම සංචාරකයින්ගේ වැඩිවීම හරහා විවිධ ශේෂ්ත්‍රයන්ගේ දියුණුව ඇති වී එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වයද උසස් වේ යයි අපේක්ෂා කරයි. ඉතින් මෙම ව්‍යාපෘතිය කිසිදු බාධාවකින් තොරව ඉටු කර ගැනීමට හැකි වේ යයි අපේක්ෂා කරමු. ඒ වගේම ඔබ එක් දිනක් හෝ මේ අති දැවැන්ත අඹුලුවාව කුළුණ නැරඹීමට ගොස් ඇතනම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. සුබ දවසක්.